උස්මග වැඩි වෙන්න එපා පොඩ්ඩක් ආත්‍යව රොහිත ඔයාගේ පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඔයා දීපු gift එක මතකද? ඒතකොට වයස කීයද? පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දීපු gift එක ඇත්තට මතක නෑ. මං ගොඩක්ම දෙන්නේ කාඩ් තමයි. මම හදලා කාඩ් කවි ලියලා poems ලියලා ඒ වගේ කරලා තමයි දෙන්නේ. ඒක කියලා අල්ලගන්න. වැඩි කියන්නද නෑ ඒකත් අර low budget. ඒතර වයස බලන්න මේ පිරිවිලමයි බොරුවල එක කෑනු ළමයි අපි මොනවද හිතනන්නේ පව්වන්නේ අතින් හදන්නේ ඉතින් කෑනකෝ ඒතර වයස කීයද එතකොට වයස එච්චර නෙවෙයි 14ක් 15ක් හරි 13ක් කදවුරු සංගීතත් අදහස් වෙනවද දන්නේ දැන් නෑ මම අහන්නේ අවශානිකේ බුකුත් මම දන්නවා අම්මයි අප්පච්චි බලන් ඉන්නවා කියලා මම අහන්නේ මමට පස්සේ උත්තර දෙන්න ගෑනු ළමයිගේ වැඩිම ආකර්ෂණය තියෙන්නේ අයියලා දෙන්නටද ඔයාටද වැඩිම කෙළි සෙට් එක ලොකු අයියට තමයි බොරු කියන්නේ කට්ටිය කියන්නේ ලොකු අයියට තන දෙන්න බෑ ඉතින් ලොකු අයියා මල්ලි පෙන්නලාද කියලා දාගන්න නැත්ද ලොකු අයියා එහෙම අවස්ථාවල් තියෙන ඇත්තටම තියෙනවා ඇත්තටම මට කියනවා මොනවා හරි කරලා දෙන්න මල්ලි තාමත් කියනවා අයිතික ලොකු අයියට කෙල්ලෝ හම්බ වෙන්නේ මේ ඔයාත් එක්ක සෙට් වෙන්න තමයි අයියෝ ෂේප් එක තියන්නේ නෑ එහෙම නැහැ යාට නෑ බෙහෙමත් වෙන්න ඉඩ තියෙන මොකද ගොඩක් කට්ටිය එහෙම යාට කතා කරලා ඇවිල්ලා මට කතා කරපු අවස්ථා තියෙනවා හරි දැන් ඔය කෙල්ලෝ ආගේ පස්සෙන් එන ඒවා ගැන අපි කතා කරේ හරි එතකොට ඔයා බූට් කාලා තියෙනවද කීයක් විතර කාලා තියෙනවද කීයක් විතර දීලා තියෙනවද මම බූට් දීලා නැහැ මගේ කන්සෙප්ට් එක තමයි බූට් කන එක මොකද බූට් දුන්නම බලපෑම් ඒ කියන්නේ චෝදනා ඔක්කොම එන්නේ අපිට තැනට වැඩ කරනවා බූට් කන අවස්ථාවට කොහොමද ඔන්න මතක තියාගන්න විශානි අවුවෙන්න එපා ඒ කියන්නේ යන්න ඕන වුණාම තමයි ඔය කරන්නේ ඊට පස්සේ අපිට පාවලා හරි ඔන්න රංගපාන chance එකක් හම්බ වුණොත් ලංකාවේ රංගපාන්න කැමති නිලිය කවුද එහෙම නෑ ඒ ඕන් ඉන්දියක් දෙක රංගපාන්න කැමති ඒක ප්‍රශ්නයක් නෑ ලස්සන වෙන්න රංගපාන්න බැරිුණාට කවන්නේ නැහැ කියලා රස්සන වෙන්න ඒ කියන්නේ රස්සන වෙන්න ඕන කියන්නේ මං තමයි ඉන්නේ අන්තිම ප්‍රශ්නේ පොලිටිකල්ස් ගැන මොනවද අහන්න එපා අනාගතයේදී දේශපාලනයට එන්න ආසාවක් තියෙනවද නෑ කිසිම බලාපොරොත්තුවක් නෑ දේශපාලනයට එන්න මොකද ඉල්ලීම් තියෙනවා එන්න කියලා හැබැයි මම දේශපාලනේ ඇත්තටම මේ පිරිහිලා තියෙන ශ්‍රී ලාංකීය ලංකාවේ දේශපැත්තම ලෝකෙ ගත්තා ලෝකෙත් හැමතැනම ඔය එකම වගේ වෙන්න පුළුවන්. ඉතින් පොඩි කාලේ ඉඳන් මොකද අපි පොඩි කාලේ ඉඳන් දේශපාලන පරිසරයක හැදිච්ච කට්ටිය. ඉතින් අපිට පොඩි කාලේ ඉඳන් දන්නවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. මොකද සාමාන්‍ය දැන් අවසානයේදී සමහර කට්ටියට කොච්චර හොඳ කරත් ඒ කියන්නේ අවසානයේට මොනවා හරි චෝදනාවක් ලැබෙනවමයි. ඉතින් ඒක දැකලම පිරිහිලා තියෙනවා. දේශපාලන විතරක් නෙවෙයි අපේ ෆීල්ඩ් එකෙත් උට